වලිගය කරකවපන් දෙපායට වාරු ගනින්. ඇස්ලේටරේ කරකවපන් එන්ජින් වල බලය දියන්. අන්න පොලේ හිතාගන්න මේ කොහෙද යන්නේ කියලා. යන්නේ නේනම් ගමනේ. ඕ තාම නගිනවා. තම පුතා. දැන් උදේට කෑවේ. හරිද? සුපිරි ගමනක් යන්නේ. බයික් එකේ ආදල්ලේ දෙන්නේ කියලා ලංකාවේ සුන්දරම පැත්තකට යන්නේ පළාතකට දැන්වත් ඇවිල්ලා ඉන්නේ ඉතින්. හැමෝම දන්නවා මේ පාරේ ගිය ඕන කෙනෙක්. මේ පොට් එක. ඕන කෙනෙක් ඉතින් මෙතන නතර කරලා තේ එකක් හරි බීලා වගේ තමයි යන්නේ ඉතින්. හැමෝම දැන් කෑ විතරයි. දුර ගමනක් යන්නේ මතුවම ඉඳන්. බලංගොඩ ඉන්නේ ලංකාවේ උසම සහ රස්සම නගරයක් වන බලංගොඩ. තාම යන ගමන් ඉතින්. මේමයි මං කියන ගෑනවත් දන්නේ හරියට මේ උලම් පාරත් එක්ක. බලමුකෝ යමුකෝ. ඕන කඳුපන්ති ලස්සන. මේ සුන්දරත්වයේ විදින්න ඉතින් ලංකාවේ උදේ ඇවිදින්න ඕනේ. එයිනේ කියලා. අම්බ ගන්නවා වගේම උදේ කට්ටිය ඕනේ හැම කෙනෙක්ම වගේ ඉතින් ආලා බීලා උදේ ඇවිදලා ගල්ල ඉන්න ඕනේ. මේ සුන්දර ශ්‍රී ලංකාවේ ලස්සන විදින්න. එල්ලි හුල්ලොය. ලංකාවේ ලස්සන පළාතක් තමයි ඉතින් මේ. විදින්න එන්නේ කියලා සල්ලි අප ගන්නවා වගේම තමයි කාලා බීලා ලස්සනට ඇවිදලා ගල්ල ඉන්න ඕනේ ජීවිතේ විදින්න ඕනේ. දැන් සරලව මේවයි දැන් බබ හින්න පව් කරලා යන ගමන් ඉන්නේ. දැන් වෙලාව 8:00මාරයි 4:00මාට්ටයි පටන් ගත්තේ මතුගමින්. බයි තව කොල්ල දෙන්නකෝ යන්නේ බයික් දෙක. බබේ ඉන්න බවල් යන ගමන් ඉන්නේ ඉතින් බලමු. යන්න සුන්දර ස්ථානය මට හිතුණා මම ටයිටල් එක දාලා නැති වෙයි පොතට. මොකද මට තාම හිතෙන්නේ නැහැ දාන්න. මොකද ඔයගොල්ලෝ බ්ලොග් එකේ බලලම බලා ගන්න කොහෙද යන්නේ කියලා. ඉතින් ලස්සන දැනකට යන්නේ ඉතින්. ගමන යන ගමන් සගෝ දෙන්නත් එක්ක නැවත්වා දන්නවනේ පීතල පළාතකට යද්දී ඉතින් වයිටමින් C අනිවාර්යයිනේ. පොඩි බ්‍රේක් එකක් ගත්තා ඉතින්. බයික් එකටත් පොඩි ටෙස්ට් එකක් දීලා එන්නේ කියලා හිමින්සර යනවා. නාන්න ගියා පොට්ටේ මෙතන හැබැයි. උඩ ටයර් එහෙම දාලා දෙන පොඩි අයිටම නාන්නේ හොඳයි. අරු තැන. අපුතලේ යන ගමන් දැන්. ඊට වඩා යන්න ඕනේ ඉතින් එහාට. ගමන දුරයි. නැන්ද මෙතන මේ කට්ටිය ගහගෙන ගිහලා මැරිලා දිනවද නෑනේ. නෑනේ. ෆුල් සේෆ්ටි පිට යන්න ඕනේ. එතන පල්ලෙහා දිනනවා. අන්න ඒකයි. තමන් වග බලා ගන්නවා. ගායන ගියත් ඉතින් අතන හිර නතර වෙන ඕනි කෙනෙක් වගේ. වයන්න දෙයක් නැහැ. එතන රැදෙනවා. ගායන ගියත්. ආදල්ලේ විනෝදවල යන්න තින්නේ. දෙයිනේ කියලා තමන්ගේ ආරක්ෂාව තමන් වග බලාගෙන. කොහේ ගියත් මොන ගමන ගියත් වලිගය කරකවපන් දෙපායට වාරු ගනින්. ඇස්ලේටරේ කරකවපන් එන්ජින් වල බලය දියන්. අන්න පොලේ කන්ද යනවා හපුතලේ කන්ද නගින ගමන් ඉන්නේ. යමු. පුතලේ කන්ද නගින ගමන් බලාකුළු අතරට පිවිසෙන ගමන් ඉන්නේ.
අතර ඉන්නේ දැන්. මා ලස්සනයිද? එන්නේ ඉතින් මීදුමට. මනාන්තිර කිට්ටුනක මං ඉන්නේ. මා ලස්සන. එනම එකක් තියෙන්නේ මේ වයිප් එක පට්ට. ඉතාලේ කොහෙද යන්නේ කියලා යන්නේ පොරලන්ද බලා පොරලන්ද. අස්තර ප්‍රදේශයක් වයිප් එකක් යමු. වංගු තමයි ඉතින් ළඟ වංගු දින සුපිරියේ. පාර කොහෙද කියලා දන්නෝ දනිති ලංකාවේ නෑ දන්නෝ දනිති කොහෙද කියලා මේ මොකද ලස්සන ලංකාවේ ඉතාම සුන්දර වනපෙතක් සහ ජෛව විවිධත්වයෙන් අනුවුණ ප්‍රදේශයක් යම්කෝ මේ ගමනේදී අනිවාර්යෙන් ඉතින් බයික් එක රෙස්ට් එකක් අත්‍යවශ්‍යයි. පොඩි කන්දක් නෙවෙයි යන්නදී. දැන්වත් ආවා දැන් කිලෝමීටර් දැන්වත් දැන් 12ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. තව යන්න ඕනේ. එතන 6ක් තියනවලු. ස්මාර් ලස්සනේ මේ පරිසරයට ආවම වෙනම එකක්. ඇවිල්ලා බලන්න හෝටන්. අට්ට ඔහිය. ලස්සනයි. ඒ ෆීලින් එක පට්ට. නේනම් පළමු ස්ථානයට ළඟා වුණා. ඔය ස්ටේෂන් එක කොච්චරක් ඇවිල්ලාද? නෝ යන්නාරේ ඕටම් ප්ලේන්ස් වල. ඔය දැදිල්ලක් ආයේ සෙල්ලන්නේ තැන්ට තුල්ලා තින්නේ පේනවනේ ඉන්න උස මට ඕගොල්ලොන්ට හරියටම දැම්ම කියන්න බෑ මෙතන මේ සී ලෙවල් එකේ ඉඳන් උස කොහොමද කියලා මොකද මෙතෙන්ට සර්විස් නෑ ඉතින් මට හරියටම Google එකෙන් බලලා කියන්න දෙන්නේ මොකද මට මතක නෑ දැන් තමයි යන්න තියන්නේ ඉතින් දැන් තමයි ගමන හරියට ආරම්භ වෙන්නේ හෝටන් ප්ලේන්ස් හෝටන් තැන්න හරියන දැන් තමයි නියම් ප්ලේස් එකට ආවේ දැන් අතුල් වෙන්න හදන්නේ එලෙවේෂන් 130 meters 2130 meters above ms sea level එක හෝටන් තැන් ආයි මුහුදු මට්ටම ඉඳන් කිලෝමීටර් 2.1ක් ආයි ඉතින් එන්න නම් ඕනේ පට්ට මේ එන්නම කන්දක් එන්න ඕනේ අදින්න නම් ඕනේ මාර ලස්සනයි ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් මෙන්න නමු ටිකට් එකට 836යි ඔන්න හැමෝම වග බලාගත්ත යුතුයම දේවල් ටිකක් තියෙන මෙතන නිවාරේ නැවතලා කියවලා යන්න මන් පෙරේදී කොටියෙක් හමුුණොත් ඔය ටික තමයි තියෙන්නේ එන්න පොඩ්ඩක් මේක අවදානම් ගමනක් කල්පනාවෙන් යන්න ඕනේ හරි පළමු දර්ශනේ වලිකුපුල්ලෝ දෙන්නේ අපරාධී මේ ඔන් කරා ගිහින් ඉවරයි පාර පැන්න ඉවරයි වලිකුපුල්ලෝ දෙන්නේ බලමු ලස්සනද ඔකේ කමුණු අයියෙන් කෑ ගන්න ඕනේ ඊළඟට තියෙනවා මෙතන බලාකුළු වනාන්තර තෙතමන රැස් කරගන්නේ කෙසේද? ඒක නම් හැල්ලක් තියෙනවා
මාර ලස්සනයි කොහොමද? මම වලාකුළු අතරින් තමයි ගමන් කරන්නේ. දැන් හවස් වෙලා තින්නේ පොඩ්ඩක්. කොහොමද ලස්සන? ඔන්න දැන් නම්. ඒක පේන නැහැ නේ. ඒක තමයි ඉන්නේ. දකින්නට වඩා මෙතෙන් තාම තියෙන මේ ෆීලිං ෂා අරලයි නේ යන්න තියෙන කිලෝමීටර් 5ක් දුරේ එතන ඩ්‍රයිව් ස්ලෝ කියලා ගහලා දෙනවා ගෝන් වින්න එක කියලා රූපයක් ගහලා බලමුකෝ ඊයොත් අනිවාර්යෙන් පෙන්නනවා අනිත් නරයිත් කොරයන් යකෝ කිට්ටුම කරලා මේ zoom කරලා ඒ ගෝන්ල මුවල මොනේ අර පොඩි කොහේ දැකලා තිබ්බා ඈ සම්ලි එක ඔව් මේ වගේ තැනක දැක්කහම වෙන මේකක් තියෙන්නේ අර සත්තු අතු ත්‍රිකුණාමල එහෙම ගියාම ඉන්න ඕනේ තරම් ටවුන් එකේ ඉතින් අර යන්නේ තුන් දිනේ පාඩුවේ ලස්සන පවුලත් ඔය තමයි ගෝනුනේ මාර ලස්සනයි ෂා එන්න මේකයි මෙතෙන්ට හෝටන් තැන්න කියන්නේ තැන්නම තමයි යමු සුන්දර ශ්‍රී ලංකා අයිතා මොනවද ඈත පේන වාහන නදනවා මම දැන් අර පැත්තෙන් ආපු වාහන අනිත් පැත්තේ අපි ආවේ ඔඩිය පැත්තෙන් අන්න ඔය ලස්සන මේ රටේ මොනවද එන්න ඇවිල්ලා නරඹන්නේ එන්න විඳ ගන්න සුන්දර ශ්‍රී ලංකා come and visit our beautiful Sri Lanka, gorgeous, our lovely country. Ini mau darshanak kamuna. Oh, hello. Ini nama Wilin no. Yang karena dia nemu katanya itu. Apa? Bayat ne, asantin me. හරි එහෙනම් මෙතන තමයි ගමන අන්තය ඉතින් මෙතන තමයි ආවේ උදේ පාන්දරින් පටන් ගත්තු ගමන දැන් වෙලාව හවස 3:25යි මාර ලස්සනයිද ඈ වැඩක් නෑ අත ලැබු සිරාටම පැය 12යි නේ අපි ආවේ මතුම විතර කිලෝමීටර් 200යි 4 මාර අපි 4 මාර වුණා 4 මාට්ට ආවේ බයික් වලින් ඉතින් මේ මගේ කිලෝමීටර් 200ක් කියන්නේ දන්නවනේ බලන්න දේවල් ඕන තරම් තියෙන හැමතැනම ඉතින් අතර පොඩ නතර වෙලා ඉතින් මෙතන තමයි ආපු තැන ඉතින් එන්න හැමෝම විඳ ගන්න සුන්දර ශ්‍රී ලංකා ස්ටොප් කොටින්නාලු